ඔබ සැබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බවට ඔබ සමස්තයක් දැනටමත් ඇහුවත් ඇති. ඉතින් පැමිණෙනා වූ 2025 ඔක්තෝබර් මාස 24, 25, 26, 27, 28 කියනා වූ දවස් 5 පුරාවට අති උත්කර්ෂවත් අන්දමින් සැබරීමට සෝදානම් කරගෙන පවතී අපගේ දේව මංගල්‍ය. ආරම්භක දිනය එනම් ඔක්තෝබර් මාස 24 වෙනිදා සෙකුරාදා දිනේදී අපගේ දේව මංගල්‍ය ආරම්භ වීමක් සිදු වෙනවා. එදින උදෑසන 6ට මහා ගණදෙවියන් උදෙසා විශේෂ යාග පූජාවත් ගණදෙවියන්ගේ අභිෂේක පූජාවත් පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව මූලස්ථාන අභිෂේකයකින් අනතුරුව සිකුරාදා දින උදෑසන 9:10 දෙන්නා වූ අතිශයින්ම බල සම්පන්න සුබ හෝරාවෙන් කප්සිට වීමත් සමග අපගේ වාර්ෂික මංගල්‍ය ආරම්භ වීමක් සිදු වෙනු ඇත. ඉතින් මෙකී පූජාවන් වලට සහ සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව පවතිනවා කියන කාරණාව මම මෙතන ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. වගේම එදින සිකුරාදා දිනයක් වෙන හේතුවෙන් එදින සන්ධ්‍යා යාමේ 4ට සුපුරුදු පරිදි පවත්වන්නා වූ මහා කාලී අභිෂේකය සහ මහා සංඝ අභිෂේක පූජාවක් පැවැත්වීමක් සිදු වෙනු ඇත. ඉන් අනතුරුව සන්ධ්‍යා යාමේ බද්දන්සලද ඉන් අනතුරුව මහා මෑණියන් වෙනුවෙන් දීපාරාධනා පූජාවක්ද අප විසින් සංවිධානය කරගෙන පවතී. ඉන් අනතුරුව නව දේව ප්‍රතිමා ලෙස ස්ථාපිත කරන්නා වූ ප්‍රත්‍යංකරා වාරාහි දේව ප්‍රතිමාවන් උදෙසා අභිෂේක අලංකාර පූජාවන් පවත්වා එදින දින සමාප්තියට පත්වනු ඇත. මෙදා දවසේ ආශිර්වාදය ලබා ගන්න, මෙදා දවසේ පූජාවන් වලට කොටස්කාරයෙක් වෙන්න ඔබටත් අවස්ථාව පවතිනු ඇත. අපගේ දේවස්ථානයේ විසින් පවත්වන්නා වූ වාර්ෂික මංගල්‍යයේ දෙවැනි දවස එනම් ඔක්තෝබර් මාස 25 වෙනිදා දින සෙනසුරාදා දිනේදී අප විසින් සෝදානම් කරගෙන පවතී විශේෂ දේව පූජා වැඩසටහන. අලියම දෙකට කිරියම්මාවරු 120ක් උදෙසා කිරියම්මා දානයක් පිරිනැමෙනු ඇත. ඉන් අනතුරුව එදින උදෑසන 6ට මූලස්ථාන අභිෂේකයෙන් අනතුරුව එදින උදෑසන 11ට ගර්භණීය මව්වරුන් 120ක් උදෙසා විශේෂමය දානමය වැඩසටහනක් පැවැත්වීමට අප විසින් සෝදානම් කරගෙන පවතී. ඉන් අනතුරුව එදින සන්ධ්‍යා යාමේ 6ට මල්වත්ත මන්සන්දියේ සිට අපගේ දේවස්ථානය කරා කතරගම දෙවියන් සහ ගණ දෙවියන් සහ මහා ශක්ති මෑණියන් රැගත් දේව තෝලාවන් දේවස්ථානය කරා රාත්‍රී දේව පෙරහැරක් ලෙස වීදි සංචාරය කරනු ලබයි. ඉතින් මෙකී පූජාවන් වලට මෙකී දේව පෙරහැර උදෙසා ඔබටත් කොටස්කාරයෙක් වෙන්න, එසේත් නැතිනම් පූජාවක් බාර ගන්න, ද්‍රව්‍යම හෝ ශ්‍රමයෙන් දායකත්වය ලබා දෙන්න අවස්ථාව පවතිනවා. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොඅඩුවම ලබා ගන්න මේ ඔබට ලැබෙන්නා වූ හොඳම අවස්ථාවක් කිව්වොත් නිවැරදි. අති උත්කර්ෂවත් අන්දමෙන් සැමරෙන 26 වෙනිදා දිනය එනම් ඉරිදා දිනය. මෙදා දවසේදී යෙදී තිබෙන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් කිව්වොත් නිවැරදි. පනංගල පැවේ සිට උදෑසන 9ට කතරගම දෙවියන්ගේ උත්සව මුහුර්ති ප්‍රතිමාවන් අභිෂේක කරනවා, අලංකාර කොට දීපාරාධනාවන් පවත්වා. ඉන්න අනතුරුව නාම්බු දරුවන් 120ක් සමග කතරගම දෙවියන්ගේ දේව ප්‍රතිමාවන් රැගත් දේව පෙරහැර අපගේ දේවස්ථානය කරා වීදි සංචාරය කරනු ලබයි. පරව කාවඩි දොහොත් කටුගේ හැසීමේ දේව මංගල්‍යයත් සමග. ඉතින් එදින දහවල් 12ට මහා බද්දන්සලක්ද ඉන් අනතුරුව නාම්බු දරුවන් 120කින් පිරිවරාගත්තා වූ මහා නාම්බු දානයක්ද ඉන් අනතුරුව කතරගම දෙවියන් වෙනුවෙන් ගායනා කරන්නා වූ අතිශයින්ම බල සම්පන්න ස්තෝත්‍රයක් වන්නා වූ මහා කන්ද ෂෂ්ටි කවච පාරායනාව දරුවන් 108 දෙනෙක්ගෙන් අපගේ දේවස්ථානය තුළ පවත්වනු ඇත. ඉන් අනතුරුව එකී දරුවන්ට අවශ්‍ය කරන්නා වූ පිරිකර ලබා දී ඒ පූජාව වැඩසටහන අවසානයට පත්වෙමි. ඉන් අනතුරුව එදින දවස ඉරිදා දිනයක් වෙන හේයින් වසර ගණනාවක් පුරාවට නොකඩව අඛණ්ඩව පවත්වාගෙන පැමිණෙන්නා වූ මහා සෝනියම් යාගයද මහා සෝනියම් අභිෂේකයද ඒ අවස්ථාවේදී පැවැත්වෙනු ඇත. එදින රාත්‍රී 9ට මහා ශක්ති මෑණියන් හොත් ආදි පරාශක්ති මෑණියන් උදෙසා වසර 7ක් පුරාවට නොකඩවා උත්සන්නා වූ ගිනිහට්ටිය එසවීමේ පූජාවද අප විසින් අති උත්කර්ෂවත් අන්දමින් සෝදානම් කරගෙන පවතී. ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල් වාර්ෂික මංගල්‍යයේ 4 වෙනි දවස නොහොත් ඔක්තෝබර් මාස 27 වෙනිදා දිනය සඳුදා දිනය සම්බන්ධයෙන් තතුගෙන ඒමටයි මේ සෝදානම. ඉතින් එදා දවසේ වැඩසටහන මෙන්න මේ ආකාරයෙන් සෝදානම්ව පවතී. එදින උදෑසන 6ට මහා ශිව පාර්වතී යාග පූජාවක්ද ඉන් අනතුරුව මූලස්ථාන අභිෂේකය නොහොත් ජගත් ජනනීගේ අභිෂේක පූජාව නොහොත් නානුපුර පූජාවත් පැවැත්වීමක් සිදු වෙනවා. ඉන් අනතුරුව දහවල් 12ට ශිව දෙවියන් වෙනුවෙන් මහා මූලස්ථාන අභිෂේක පූජාවක්ද ඉන් අනතුරුව එදින දහවල් බද්දන්සලද ඉන් අනතුරුව සන්ධ්‍යා යාමේ 3ට පැමිණෙන්නා වූ භක්තිකයන් වෙනුවෙන් දේවස්ථානයේ උත්සව මුහුර්ති ප්‍රතිමාවන් අභිෂේක ගැන්වීමටද අවස්ථාව පවතිනු ඇත. ඉන් අනතුරුව එදා සන්ධ්‍යා යාමේ 4ට කන්‍යා දරුවන් 120ක් උදෙසා මහා කන්‍යා දානයක්ද නොහොත් කන්‍යා කුමරි පූජාවක්ද ඉන් අනතුරුව එකී දරුවන්ට අවශ්‍ය කරන්නා වූ පිරිකර බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්වීමට සෝදානම් කරගෙන පවතී. එදින සන්ධ්‍යා යාමේ 6:30ට යෙදෙන්නා වූ සුබ දිව්‍යම මූර්තියෙන් අභිෂේක පූජාවකින් අනතුරුව වරම් පූජාවන්ට ඉන් අනතුරුව රාත්‍රී 9ට
යෙදෙන්නා වූ දිව්‍යම සුභ හෝරාවන් වලින් ගිනිබෑගීමේ මංගල්‍යයට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අප සියලු දෙනා කටයුතු සූදානම් කරගෙන පවතිමු. මෙකී පූජාවන් වල අවසාන දිනය එනම් ඔක්තෝබර් මාස 28 වෙනිදා දින අගහරුවාදා දිනය යෙදී පවතී. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ පූජාවන් දැක බලාගෙන ආශිර්වාදය ලබා ගන්න. එදා දවසේ වැඩසටහන මෙන්න මේ ආකාරයෙන් පෙළගැස්වී පවතී. එදින ආරම්භයේම ජගත් මාතාවට ගණදෙවියන් උදෙසා විශේෂ අභිෂේක පූජාවක් සහ අලංකාර පූජාවක් සහ දීප ආරාධනා පූජාවක්ව සංවිධානය කර පවතී. ඉන් අනතුරුව එදින උදෑසන 9ට මහා ශිව යාග පූජාවක්ද එදින දහවල් 12ට ශිව දෙවියන් උදෙසා මහා සංඝාභිෂේක පූජාවක්ද අප විසින් සූදානම් කරගෙන පවතී. එදින සන්ධ්‍යා යාමයේ පරාශක්තියගේ දේව ප්‍රතිමාවන් පිරිවරාගත්තා වූ ගිනිහට්ටි 120කින් සමන්විත වන්නා වූ පෙරහැරක් වීථි සංචාරය කිරීමක් සිද්ධ කරાવી අපගේ දේවස්ථානය කරා. ඉන් අනතුරුව එදින සන්ධ්‍යා යාමයේ සුමංගලයන් 121ක් උදෙසා මහා වස්ත්‍ර දානයක්ද ඒ වස්ත්‍ර දානයෙන් අනතුරුව මහා සුමංගලී සහස්‍රනාම ස්තෝත්‍ර පූජාවක්ද පැවැත්වීමක් සිදු වෙනත. එදා සන්ධ්‍යා යාමයේ මාවිලක්කු පූජාවක්ද ඉන් අනතුරුව දෛවීගය ගැලවීමත් සමගින් වාර්ෂික මංගල්‍ය සමාප්තියට පත්වේවි. ඉතින් මෙකී පූජාවන් අතිශයින්ම බල සම්පන්නයි. බොහොමයක් බලගතු මන්ත්‍ර ස්තෝත්‍රයන් පාරායන, බොහොමයක් යාග පූජාවන් පැවැත්වෙන, බොහොමයක් අතිශයින්ම බල සම්පන්න නානාවිධ පූජාවන් වලින් පරිපූර්ණ වුණා වූ දවස් 5කින් සමන්විත මේ වාර්ෂික මංගල්‍යයේ අරමුණ මහා ගායත්‍රී තෙලක් නම් වූ බලගතු තෙලක් සිඳීමයි. ඉතින් මේ තෙල් එක ලබා ගැනීමට ඔබට අවස්ථාව පවතී. මේ අවස්ථාව අදම වෙන් කරගන්න අපිට කතා කරලා මේ තෙල් එක භාවිතා කරන ඔබට රාජමාතාංගේශ්වරී තෛලය භාවිතා කරන ලැබෙන ප්‍රතිඵල ප්‍රහස් ප්‍රයෝජන කෙලෙසද එමෙන් සිය ගුණයකින් ප්‍රතිඵලමයට ඔබට මෙයින් ඔබට ලබා ගැනීමට අවස්ථාව ලැබෙති. ඉතින් මේ ගායත්‍රී තෙල් එක මොකක්ද? මේ ගායත්‍රී තෙල් එකෙන් ලැබෙන්නේ මොනවද? මෙහින් ප්‍රයෝජන ලබා ගන්නේ කොහොමද? මේ ගායත්‍රී තෙල් එක ඔබට ලබා ගන්න අවස්ථාව ගන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී මම ඔබට තොරතුරු ලබා දෙන්නම්. මේ තෙල් එක හිඳින්න තමයි මෙකී 120ක් දාන, මෙකී වස්ත්‍ර දාන, මෙකී සංගීත දාන, මෙකී කන්‍යාකුමාරී දාන ආදී බොහොමයක් දාන අපේ විසින් පවත්වලා බලගත් තෙල් එකක් සිදීම සෝදානම් කරගෙන තිබෙන්නේ. ඉතින් අදම ඔබගේ අවස්ථාව වෙන් කර ගැනීමට 071 49 181 25 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට අවස්ථාව පවතිනු ඇත. ඔබ සැමට සුබ දායකත්වයක්.